කුරුඳුලි එක එක ප්‍රමාණ වලට කපා ගත්තට පස්සේ ඒවා පොත්ත තලා ගැනීම සඳහා මේ වගේ ගැටිති ඉති තියෙන ඒවා කපලා අයින් කරන්න. නැත්තම් ඒවා මේ මැෂින් එකේ පැටලෙනවා. ඒ ඉතින් පොතු වරිද්දී අර මේ අමාරු. ඒ නිසා ඒ වගේ ගැටිති තියෙන තැන් වලින් ඒවා කපා ගන්න. කපලා අයින් කරන්න ගානට. ලොකුට පොත්ත ගහලා යන විදිහට කපන්නේ. ඒ ගැටිත තියෙන තැන විතරක් ඒක මේ ඒවා අයින් කරන්න. මේ විදිහට පොඩි පොඩි ගැටිටි ඒව ලේසි. එතකොට තමයි තරන්න ලේසි. ආ මැෂින් එකේ උනක් දාන්න පොත්ත ගන්න. මේ හැම දෙයකම ලේසි. එතකොට මෙන්න මේ විදිහට කපලා අයින් කරන්න. ගොඩක් නෙවෙයි චුට්ටක් අර විදිහට. ගැටිත් නැති වෙනකම්. මේ විදිහට. මේ හැම ගහකම හැම ඉත්තකම මෙහෙම කරන්න. නැත්නම් හැම දෙයකම මේක අමාරුයි. ලස්සනට එන විදිහට ගොඩක් කපන්නේ සවුත් වෙනවා. අපරාධයක් වෙනවා. ගැට්ට ෂේප් වෙන විදිහට ලියර ෂේප් වෙන ගානට කපනවා. හරි තාත්තා දාලා වන්න. ඔල ඊට පස්සේ මෙහෙම පොත්ත උඩින් හූර ගන්න. සුහුඹුල වගේ තියෙන ටික ඕන්න මේ කහ පාට ගතියනකම් ගොඩක් හූරන්නේ. කහ පාට ගතියනකම් අර ගුරු පාට වගේ තියෙන ටික හූරන්නේ තනන්න. හූරලා අයින් කරනවා. මේ ටික වැඩක් නැහැ. ඒව දාන්නේ නැහැ කුරුන් තලද්දි. වගේ අයින් කරනවා. දීය මත වෙනකන් නේ උඩ තියෙන ඔය ගුරු පාට ටික විතර කහ පාට. ඊට පස්සේ මේකට මැෂින් එකට දාලා අගිස්සෙන් හොඳට තලාගෙන ඊට දෙකට මෙහෙම අතුල්වන හැම පැත්තම මේ වෙන තැන. ගැටි තිලංගෙ එහෙම වැඩිපුර අතුල්වන්න ඕනේ. මූල කොනයි ගැටි තිලංගෙයි වැඩිපුර අතුල්වන්න ඕනේ. මොකද ඒවා මේ නැත්තම් පොත්ත ගන්න අමාරුයි. මේ විදිහට මැෂින් එකක් වෙන්නේ 20000ක් 18000ක් ඔය වගේ ගණන් වලට හදන තැන් තියෙනවා මේවා ගන්න. ඔයාගත් එක ලේසි. හරිම පහසු මැෂින් එකක්. පිත්තල බට තියෙන ඒවා ගන්න. මොකද සුදු යකඩ බට අර මේවා දාන ඒවා තියෙනවා. නමුත් පිත්තල බට තියෙන එකක් තමයි ගන්න ඕනේ. මේ විදිහ හොඳට මේක ඔටෝ තද වෙනවා. ලීය ලොකුයි නම් එතන කඳ මහතයි නම් ඒ ගානට ඉස්සෙනවා. කඳ පොඩි නම් ඒ ගානට පහත් වෙන. ස්පින් එකක් දාලා ඇදලා ඇඩ්ජස්ට් වෙන විදිහට තියෙනවා. ඔටෝ. අර එහා පැත්තේ මේක දින එකකින් උස්සලා ඉස්සෙල්ලා මේ මුල කොන හරි මේ අගිසීම ඔන්න ඔය වගේ ළඟම තියලා තලා ගන්න. යවල. මොකද ඒ හරිය තමයි පොත්ත ගන්න අමාරු. ඊට පස්සේ මෙන්න මෙහෙම හොඳට තලා ගන්න. තෙල් ගතිය පන්නකම් ඒක දැනෙනවා. තලද්දී තෙල් ගතිය පේන පිටට. මම අතුලද්දී දෙපැත්තම ලී අර අඩි 3.5 කපා ගන්න කිව්වේ මේ විදිහට දෙපැත්ත දාලා පහසුයි එතකොට. එතකොට මේ දැසෝය මේ තැල්ලෙන වගේ මදි ගතියක් තියෙන තැන් ආපහු මේ පිත්තල බටේ අතුල. ඉස්සරහා ඒ කොහොම කුරුඳු තැලුවේ මෙන්න මේ විදිහට. ඉස්සරම කාලේ. ඒතකොට මැෂින් තිබ්බේ නැහැනේ. අතින් ඔන්නෝම තලලා තමයි මේක කරේ. දැන් හරියම පහසුයි මැෂින් එක තියෙන හින්දා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය විදිහට මේ නැති තැන් ටික චුට්ටක් තලා ගන්න. පිත්තල ලී.